එස්බීටයි මම මේ වීඩියෝ එක දැන් දාන්න මම තීරණය කෙරුවේ. මම දැක්ක බොහෝ අය බොහෝ දේවල් කතා කරලා තිබුණා මේ ජේසුස් වහන්සේ ගැන. ජේසුස් වහන්සේ කවුද, කොහොමද, එයා කොයි වගේද කියන එක බොහෝ මිනිස්සු දන්නේ නැහැ. මොකද මම දැක්කා ඇස් දෙකක් පේන්නේ නැති මිනිස්සෙක් ජේසුස් වහන්සේව එක එක විදියට ජේසුස් වහන්සේට කතා කරලා තිබුණා. නොයෙකුත් විදියට කතා කරලා තිබුණා. එයාව තව ශාස්ත්‍රවරයෙක් හැටියට, තවත් මිනිස්සෙක් හැටියට එයා මෙහෙම කෙනෙක් මේ විදියට තමයි කියන එක එයා දාලා තිබුණා. ඇත්තටම මේ ජේසුස් වහන්සේව දන්නේ ජේසුස් වහන්සේගේ කරුණාව ලැබපු කෙනෙකුට මිස නැතුව ඒ ජේසුස් වහන්සේ කවුද කියන එක දැනගන්න බෑ. ඒ මනුස්සයාට මම කියනවා, ඒ මනුස්සයාට මේ දෙවියන් වහන්සේ කවුද කියන එක දැනගන්න ඉස්සෙල්ලා ඒ මනුස්සයාට දෙවියන් වහන්සේගේ මැවිල්ල ගැන හරියට එයාට බලා ගන්න බෑ. කොහොමද මේ මැවුම්කාරයව එයා දැනගන්නේ? අන්ධකාරී කොයි වෙලෙත් අන්ධකාරී ඉන්න මනුස්සයා ආලෝකය ගැන කොහොමද එයා කතා කරන්නේ? ජේසුස් වහන්සේ කියනවා මම ලෝකේ ආලෝකය කියලා. එතකොට මේ අන්ධකාරයේ ඉන්න මනුස්සයා ආලෝකය ගැන කතා කරන්න එයා කොහොමද එයා මේ ආලෝකයේ දෙවියන් වහන්සේව කතා කරන්නේ? එයා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියන එක ඒ දැනගන්න නම් සුද්ධාත්මන් වහන්සේගේ අනුග්‍රහය, සුද්ධාත්මන් වහන්සේගේ ආලේපය, සුද්ධාත්මන් වහන්සේගේ බලය තියෙන්න ඕන. නැතුව මේ ආපට ගියාට මේ ජේසුස් වහන්සේ කවුද, ජේසුස් වහන්සේ කොහොමද, දෙවියන් වහන්සේ කවුද, සුද්ධාත්මන් වහන්සේ කවුද කියන එක බොහෝ මිනිස්සුන්ට දැනගන්න බෑ. එයා දන්නේ එකම දේ තමයි ඒ අඳුර විතරයි. ඒ අඳුරේ ඉඳගෙන ආලෝකය ගැන කතා කරන්න බෑ සහෝදරයා. ඒ අන්ධකාරයේ තියෙන දේවල් කතා කරන්න ඒ අන්ධකාරයේ ඉන්න මිනිස්සයා දන්නේ අන්ධකාරයේ විතරයි. එයා කරුවල විතරයි එයා දන්නේ. එයා කළු විතරයි අඳුරන පාට. එයාට සුදු දන්නේ නැහැ. එතකොට මේ දෙවියන් වහන්සේව දැනගන්න දෙවියන් වහන්සේ කියනවා මගෙන් කාලා බලන්න කියනවා. මගෙන් කාපු කෙනෙකුට කවදාවත් බඩගිනින්නේ නැහැ. මගෙන් බීපු කෙනෙකුට කවදාවත් පිපාස එන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ දෙවියන් වහන්සේව පැහැදිලිව දකින්න ඕන. මේ දෙවියන් වහන්සේව දැක්කේ නැත්නම් එදා තෝමස්ට කියනවා තෝමස් කියනවා මම මේ ඇඟිලි වල අර එන පහරවල් ඔක්කොම බලලා විශ්වාස කළොත් නිසා මම විශ්වාස කරන්නේ නැහැ කියනවා. තෝමස්ට එලිදරව් වුණා. තෝමස්ට එලිදරව් වෙච්ච ගමන් තෝමස් මුණින් වැටෙනවා. ඒ වගේ මේ දෙවියන් වහන්සේව එලිදරව් වෙන්න ඕන. මේ ජේසුස් වහන්සේව එලිදරව් වෙන්න ඕන මනුස්සයන්ට. ඒ පාවුලතුමා ක්‍රිස්තියානි අයව මරලා ගෙවල් වලට පැනලා මරලා මෙහෙම කරගෙන හිටියේ ඒ මිනිස්සයා දෙවියන් වහන්සේව දන්නේ නැතුව හිටා. ජේසුස් වහන්සේ කවුද කියන එක අඳුරන්නේ නැති නිසා. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ පාවුලතුමාට එලිදරව් වුණේ. පාවුලතුමාට එලිදරව් වෙච්ච ගමන්ම පාවුලතුමා ඇදගෙන වැටුණා. අන්ධභාවයටපත් වුණා. ඇස් පේන්නේ නැතුව ගියා. පොරපොතු වැටෙන්න ගත්තා. ඒ වගේ මේ ජේසුස් වහන්සේ කවුද කියන එක දැනගන්න නම් ජේසුස් වහන්සේව හරියටම දැනගන්න ඕන සහෝදරයා. ඔයා දන්නේ නැහැ ජේසුස් වහන්සේ කවුද කියන එක. මේ ජේසුස් වහන්සේගේ වචනය, ජේසුස් වහන්සේගේ කුරුසියේ වචනේ විනාශ වෙන්නන්ට මෝඩකමක් තියෙනවා. ඒක ගැලවෙන්නව අපිට ඒක දෙවියන් වහන්සේගේ බලය. අපි තර්ක කරන්නේ නැහැ එයත් එක්ක. මොකද අපි ජේසුස් වහන්සේව දන්නවා. අර ඌරන් ඉදිරිය පුතු දාන්න එපා කියනවානේ. ඌරන්ට ඉතින් ඇත්තටම ඌරෙකුට කෝටි 1000ක විතර මුතු ගිහිල්ලා හැලුවොත් ඉතින් ඌර මොනවද කරන්න කියලා හිතන්නකෝ. කොම්බෙන් ගන්නවා. ඌට වටිනාකමක් දන්නේ නැහැ. ඒ වගේ ඉතින් වටිනාකමක් දන්නේ නැති මිනිස්සුත් එක්ක අපි මොනවා කතා කරන්නද කියන්නකෝ. ඒ මිනිස්සයා දන්නේ නැහැ. ඒ මිනිස්සයා දන්න ටික තමයි. ඒ මිනිස්සයාට මේ මැවිල්ල බලා ගන්න බැරුව මැවුම්කාරයව කොහොමද කියන්නකෝ එයා දැනගන්නේ. ඒ නිසා ඉතින් එක පැත්තකින් දෙවියන් වහන්සේගේ කරුණාව අපිට ලැබිලා තියෙනවා. අපි දෙවියන් වහන්සේව දන්නේ නැති කාලේ නොයෙකුත් දේවල් කියන්නේ නැති, නොයෙකුත් දේවල් අපි කියන්නේ නැති ඉතින්. නමුත් අපි දැන් දෙවියන් වහන්සේ කවුද කියන එක අපි අන්ධකාරයේ නාලෝකයට ආපු නිසා අන්ධකාරය කොහොමද කියන එක දැන් අපිට තේරෙනවා. නමුත් අන්ධකාරයේ ඉඳගෙන ආලෝකය ගැන කතා කරන්න බෑ. ඒ ආලෝකයට එන්න ඕන අන්ධකාරයේ කොච්චර බරපතලද කියලා තේරෙන්න. ඒ වගේ ඔයාට මම කියන්නේ ඒ තොටවත් සහෝදරයාට මම කියනවා දැන් ඔයා මේ දෙවියන් වහන්සේ කවුද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. විවේචනය කරන්නත් එපා. දෙවියන් වහන්සේ කොහොමද කියලා
හරියටම කාලා බලන්නකෝ ඔය එක එක්කෙනා ඇපල් ගෙඩියක් කාලා ඉවර වෙලා තව කෙනෙකුට රසය කිව්වට ඒක දන්නේ නැහනේ. ඒක කියලා රසය දන්නන්න බෑ. කාලම බලන්න ඕන. කාලම බැලුවොත් තමයි ඒ ඇපල් ගෙඩියේ තියෙන රසය දැනගන්න පුළුවන්. මේ ජේසුස් වහන්සේවත් එහෙම තමයි. ඔබ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ මේ තුන් දෙනා කියන්නේ එක්කෙනයි. මම මගේ දරුවන්ට මම තාත්තා කෙනෙක් වගේ, බිරිඳට ස්වාමි පුරුෂයා වගේ, මගේ අම්මට මම පුතෙක්. මේ තුන් විදියට මම ප්‍රකාශ වුණත් මං එක්කෙනයි. හොඳට මතක තියාගන්න. මගේ අම්මා මට කතා කරන්නේ පුතේ කියලා. මගේ දරුවෝ මට කතා කරන්නේ තාත්තේ කියලා. ඒ වගේම මගේ බිරිඳ මට කතා කරන්නේ මේ අපේ කෙනා මහත්තයා මේ විදියට. ඒ වගේ මම ඔබට කියන්නේ මේ දෙවියන් වහන්සේව නිකන් ආවට ගියාට එක්කෙනා කියන පළියට ඔබ දෙවියන් වහන්සේව දැනගන්න එපා. ඔබ අත්දකින්න ජේසුස් වහන්සේට කතා කරන්න. ඔබ ඉන්න තැනක ඉඳලා ජේසුස් වහන්සේට කියන්නේ පියාණෙනි මං ආසයි ඔයත් එක්ක කතා කරන්න. මගේ පාපේ නිසා ඔයාව මට අඳුන ගන්න බැරුව ඇති. මට සමාවෙන්න මට එළිදරව් වෙන්න. එතකොට මම ඔබ වහන්සේ කවුද කියන එක මම දැනගන්නවා. ඔබම කාලා බලන්නකෝ. ඔබ කාලා බැලුවොත් ඔබ එක එක්කිනා එක එක රසය කියන්නේ නැහැ. මිරිස් කන්න නැතුව මිරිස් වල තියෙන රසයක දැවිල්ලයි අරකයි මේකයි පැණිරයි කියන්න එපා. මොකද මිරිස් එක කාලා බලන්න කොහොමද සැර කියලා. ඒ වගේම සීනි කාලා බලන්න. සීනි වල තියෙන පැණි රසය දැනගන්න. ඇඹුල් කාලා බලන්න. ඇඹුල් වල තියෙන ඇඹුල් ගතිය දැනගන්න නම් කන්නේ නැතුව ඔබ ඒ ගැන කතා කරන්න එපා. ඔබට තේරෙන්නේ නැහැ. ඔබට කිසිම දවසක මේ මැවුම්කාරය ඔබ කොහොමද තේරුම් ගන්න කියන්නකෝ මේ මැවිල්ල ඔබට හරියට බලා ගන්න බැරි ඉන්නකොට. ඒ වගේ ජේසුස් වහන්සේව දැනගන්න නම් ජේසුස් වහන්සේ කියන මගෙන් කාලා බලපන්. මගෙන් කාපු කෙනෙකුට බඩ ගිනියෙන්නේ නැහැ. ඒ වගේ තමයි කියන මගේ උස ගැඹුර පළල හරියට දැනගන්න ඕන. ඔය පොඩ්ඩක් දැනගත්තා කියලා ජේසුස් වහන්සේ මේමයි ජේසුස් වහන්සේ අරේමයි කියලා නිකන් කතා කරන්න එපා. හරියටම කාලා බලන්නකෝ පැණි රස කොහමද, ඇඹුල් රස කොහමද, තිත්ත රස කොහමද, මේව කොහොම හරියට අධ්‍යයනය කරලා හරියට කාලා බලලා රසය කියන්නකෝ. ඒ වගේම නැතුව ඔබට මේක කතා කරන්න බෑ. ඒ කවදාවත් ඔබට තේරුම් ගන්න බෑ ජේසුස් වහන්සේ. මොකද විනාශ වෙන්නන්ට මේක මෝඩකමක් කියනවා. ජේසුස් වහන්සේගේ වචනේ විනාශ වෙන්න ඉන්න සෙනඟට මෝඩකමක් කියනවා. තේරුණාද? ඒක ජේසුස් වහන්සේගේ දරුවෝ තමයි ඒක දන්නේ. ඒක වටිනාකම දන්නේ. නිකන් ඔය මෝඩියෝ වගේ කතා කරන්නේ නැහැ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ මොලයක් කියන එක තියෙනවා. මොලේ තියෙන්නේ ඇතුලේ මොලේ තිබුණාට මොලේට වැඩ දෙන්න ඕන. නිකන් මේ කට තියෙන විදියට කතා කරුවට වැඩක් වෙන්නේ නැහැ. මේ කටින් එක එක දේවල් කතා කරන්න පුළුවන්. මේ කටින් කතා කරුවට වැඩක් නැහැ. මොලේට දීලා කතා කරන්න ඕනේ. මොලේ ඇතුලේ තිබුණාට මොලේට වැඩ දෙන්න ඕන. ඒ වගේ මම මේ කතා කරන්න මට කොහොමනා වුණේ මේ දෙවියන් වහන්සේව දන්නේ නැතුව එක්කෙනා එක එක දේවල් දොඩවනවා. පිස්සෝ වගේ දොඩවනවා. පිස්සු වැටිලා වගේ. දෙවියන් වහන්සේව හරියට දැනගත්තු මිනිස්සෙක් එක වචනයක් කතා කරන්නේ නැහැ. මොකද එයා ප්‍රේමය, එයා ස්වරූප බලදාති. එයාගේ ප්‍රේමය කියලා නිම කරන්න බෑ. එයාව දෙවියන් වහන්සේව දැනගත්තු මිනිස්සුන්ට ඒක හරීම ඒක ජේසුස් වහන්සේගේ වචනේ විනාශ වෙන්නට මෝඩකමක් වගේම ඒ ගැලවෙන්න අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. ඒක නිකන් ආවට ගියාට මේවා කරන්න කිසි කෙනෙක් කැමති නෑ. විනාශයට ගිය මිනිස්සු තමයි මේ ජීවමාන දෙවියන් වහන්සේ කවුද කියන එක හඳුනාගත්තේ. ඔබත් දෙවියන් වහන්සේ හඳුනගන්න බලන්න. ඔබට තේරෙයි මේ දෙවියන් වහන්සේ කවුද කියන එක. එයාගේ ප්‍රේමය කොච්චරද විශාල කියන එක ඔබ දැනගනි ඊට පස්සේ. තේරෙනවද? ඔබ හොයලා බලන්න. හොයලා බලලා ඔබ කතා කරන්න. එතකොට ඔබට තේරෙයි මේ දෙවියන් වහන්සේ කවුද කියන එක. ජේසුස්යි.